පූජ්‍ය සුජාතාය පවේදිතං ස්වර්ණපාලේ මහා චෛත්‍ය පූජේමි රත්නත්තේ උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් බව නිරෝගී බව උතුම් වාසනාවම උදාපත් වේවා. සදහවත්නි කොළඹ පුරවරේ අපගේ ප්‍රධාන පාලක බැඳරියෙන් මෙලෙස සජීවී සම්බන්ධතාවය ලබා ගන්නේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ අභියසටයි. සුබින්වතුනි උදැසන කිරි ආහාර සම්පූර්ණ පූජාපය පින්කම ආරම්භ කරමින් මේ වන විට භාග්‍යවතුන් වහන්සේ උදෙසා කිරි ආහාර පාත්‍ර පූජා කිරීම සඳහා කිරි ආහාර පාත්‍ර පෙරහරින් වැඩම කරවන ආකාරය ඔබට බෞද්ධ ආරෝප වාහිනියෙන් බෞද්ධ ආගුවන් විදුලියෙන් සජීවී වඩරපන්නට ශ්‍රවණය කරන්නට මේ ආකාරයෙන් අවකාශය පවතිනවා. සුබින්වතුනි අප භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥතාතුන් වහන්සේලා නිදාපිතව වැඩ සිටින ලොව බලගතුම සහ වන්දනීය ස්ථානයේ වන ඓතිහාසික රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ අභියසටයි මෙලෙසින් ඔබ සමග සජීවීව අප ඒකරාශී වන්නේ. එදා සිදුවත් බෝසතාණන් වහන්සේට සුජාතා සිටුදේරිය කිරි ආහාර පූජාව සිදු කළේ යම්සේද ඒ හා සමානවම ජීවමාන සංඥාවෙන් අද දැසන මෙලෙස ඓතිහාසික ස්වර්ණපාලේ මහා සෑරජනන් වහන්සේ අභියස සිට උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. සදහවත්නි 5,12,000ක් වූ මෙලොව පහළ වූ භාග්‍යවතුන් වහන්සේලා උදෙසා 5,12,000ක් වූ සහල්ලට දෑතින් ගණන් කොට සුවඳ දරවලින් කුරුඳු සතුන් ආදී වූ සුවඳ දරෙන් පිසා තැඹිලි වතුරින් සෝදා මේ උතුම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ කිරි ආහාර සම්පූර්ණ පූජාවන් පිළියෙල කරන්නට යෙදුණා. සදහවත්නි එදා පරම පූජනීය කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරන්නට යෙදුන බෞද්ධ පාඨශාලය සෑම දිනකම කොළඹ 7 ශ්‍රී සම්පෝධි මහා විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. අද මුළු මහත් ලෝකවාසී ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරමින් බෙසූදානම් වන්නේ ඓතිහාසික ස්වර්ණපාලේ මහා සෑරජනන් වහන්සේ අභියස සිට මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම පවත්වන්නට. සදහවත්නි අද දවසේ මෙලෙසින් සජීවීව බෞද්ධ ආරෝප වාහිනියෙන් එහා සමගාමීව බෞද්ධ ආගුවන් විදුලියෙන් දෙබුඩිස් ටීවී Facebook පිටුව YouTube නාලිකාව ඔස්සේ මුළු මහත් ලෝකවාසී ඔබ හැම දිනාගේම හිතසුව පිණිස මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම සංනිවේදනය කරන්නට මේ සදැහැති පුණ්‍යකාමී දායකත්වයන් ගෙන කටයුතු කරන්නේ පින්වත් තරිඳු ජයවර්ධන මහතාගේ පින්බර ජන්මදිනය නිමිති කර ගනිමින් එතුමන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් වෛද්‍ය සමාධි ශශිකලා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. සුබින්වතුනි මේ උතුම් පින්කම මෙලෙස ඓතිහාසික රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ අභියස සිට මුළු මහත් ලෝකවාසී ඔබ හැම දිනාගේම හිතසුව පිණිස සංනිවේදනය කරන්නට මේ පින්කම සංවිධානය කිරීම සිදු කරන්නේ රාජකිරිය විශ්වදී වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමිය ඇතුළු ඒ පින්වත් පිරිස. සදහවත්නි මේ වන විට බෞද්ධ ආරෝප වාහිනියෙන් ඔබට දැක බලා ගන්නට පුළුවන් මේ උතුම් කිරි ආහාර පාත්‍ර සහිත ඒ පෙරහර මෙට සුළු මොහොතකට පෙර ගමන් ආරම්භ කරා මේ වන විට ස්වර්ණපාලේ මහා සෑරජනන් වහන්සේ අභියසට මේ පෙරහැර ගමන් කර තිබෙනවා. මේ උතුම් කිරි ආහාර පාත්‍ර උඩුවියන් යටින් පාවට මතින් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාවන් මැත්තේ ඉතාමත් ශ්‍රද්ධාවෙන් සදැහැති පොදු ජනතාවගේ සාතුනාතයන් මැත්තේ මේ උතුම් පූජාවන් මේ ස්වර්ණපාලී මහා සෑරජනන් වහන්සේ අභියසට වැඩම කරවන මොහොතයි ඔබ මෙලෙසින් දැක බලා ගන්නේ. සදහවත්නි ඔබ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් අනුකම්පාවෙන් තවත් සුළු මොහොතකින් මේ මනරම් වූ දම් සභාව
මහා මණ්ඩපයට වැඩම කර මේ උතුම් කිරි ආහාර සම්බුද්ධ පූජාවේ පින්කම මෙහෙවීමට නියමිතයි. හැලුම් පහර දෙකටන බවුන්සෙත් මානසික සෝසවනෙහි නිර්මාතෘ කැලණිය මානෙන්වත්ත ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අධ්‍යයන අංශයේ උපදේශක දර්ශනපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය දියසන්පුර විමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. උන්වහන්සේ ඔබ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෙත් සිතින් තවත් සුළු මොහොතකින් මුළු මහත් ලෝකවාසී ඔබ අප හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් කිරි ආහාර සම්බුද්ධ පූජාවේ පින්කම පවත්වනවා ඇති. සදාවත්නි එදා දේවානම්පියතිස්ස රජදවස මිහිඳු මහරහතන් වහන්සේ මේ උතුම් බුද්ධ ශාසනය මේ බුද්ධ දර්ශනය ලංකාවට රැගෙන එන්නට යෙදුණා. මිස්සක පව්වෙන් මේ උතුම් ලක්තිරණට මේ බුද්ධාගම අපට දායාද කරන්නට යෙදුණා. ඒ මේ යෙදෙන පොසොන් පුරවසරසක පොහේ දවසකයි. පොසොන් මස ව්‍යාකාරයෙන් උතුම් පින්කමක් මේ රුවන්වැලි මහාසය රජාණන් වහන්සේ අභියස සිට සංවිධානය කරේ. පෙර සඳහන් කළා වගේම රාජකිරිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමිය ඇතුළු ඒ පින්වත් කාර්ය මණ්ඩලයේ පිරිස. ඒ පින්වත් කාර්ය මණ්ඩලයේ පිරිස බලාපොරොත්තු වන ආකාරයෙන්ම පින්වත් තරිඳු ජයවර්ධන මහතාගේ පින්බර ජන්මදිනය දවසේ මෙලෙසින් ඓතිහාසික රුවන්වැලි මහාසය රජාණන් වහන්සේ අභියස සිට මුළු මහත් ලෝකවාසී ඔබ අප හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කරමින් මේ උතුම් කිරි ආහාර සම්බුද්ධ පූජාවේ පින්කම බෞද්ධ ආරෝපවාහිනියෙන් එහා සමගාමීව බෞද්ධ ආගුවන් විදුලියෙන් ඒ වගේම The Buddhist TV YouTube නාලිකාවෙන් Facebook පිටුවෙන් මුළු මහත් ලෝකවාසී ඔබ හැමදෙනාම පිටුවෙන් සංනිවේදනය කරන්නේ පින්වත් තරිඳු ජයවර්ධන මැතිතුමන්ට අද දිනට යෙදෙන මේ උතුම් ජන්මදිනය නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ජන්මදිනයක්. ඉදිරි කටයුතු සියලු දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි බෞද්ධ මාධ්‍යාලය වෙනුවෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කර සිටිනවා. සුබින්වතුනි පෙර සඳහන් කළා වගේම භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥතාතුන් වහන්සේලා නිදාපිතව වැඩවිසින මේ උතුම් රුවන්වැලි මහාසය රජාණන් වහන්සේ මුළු මහත් ලංකාවාසී සදැහැති පොදු ජනතාවගේ වගේම මුළු මහත් ලෝකවාසී සදැහැති පොදු ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන මුදුන් මල්කඩයි. අටම ස්ථානය ಈ ಪ್ರಧಾನ ದಾಖಲೆಪುಡ ಬೇವುತು ರುವನ್ವಲಿ ಮಹಾಸ್ಯ ರಚನನ್ ವහන්සේ ලක්වැසි ලෝවැසි සදැහැති බොදු ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන බොදු ජනතාවගේ බුදුන් මල්කඩයි. සදහවත්නි මේ උතුම් කිරි ආහාර සම්බුද්ධ පූජාව රාජකිරිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමිය ඇතුළු පින්වත් කාර්ය මණ්ඩලය තරිඳු ජයවර්ධන මහතාගේ පින්බර ජන්මදිනය නිමිති කර ගනිමින් වෛද්‍ය සමාධි ශශිකලා මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මෙය සංවිධානය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ පින්වත් පිරිස 5,12,000ක් වූ භාග්‍යවතුන් වහන්සේලා උදෙසා 5,12,000ක් වූ සහල්ලට දෑතින් ගණන් කර තැඹිලි වතුරින් සහල් සෝදා වියන් බැද එළකිරෙන් කිරිබත සෑදීම සිදු කරා. මේ කිරිබත පිසීම සිදු කරන්නට යෙදුනේ සඳුන් කුරුඳු ආදී වූ සුවඳ තරවලින් මෙවැනි උත්තුංග පින්කමක් මෙලෙසින් අපි බෞද්ධ ආපාතිචාලයෙන් මුළු මහත් ලෝකවාසී ඔබ හැමදෙනාම වෙනුවෙන් සංනිවේදනය කරන්නට කටයුතු කරන්නේ. සදහවත්නි සුජාතා සිද්ධියනිය එදා භාග්‍යවතුන් වහන්සේට සිදුවත් බෝසතාණන්ට මේ කිරිපිඩු දාණය සිදු කළේ යම්සේද අද දවසේත් මේ පින්වත් දායක පිරිස එදාමත් ශ්‍රද්ධාවෙන් දින ගණනාවක් මුළුල්ලේ මේ කටයුතු සංවිධානය කරමින් මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ දෙසා මේ පූජාවන් සිදු කිරීමට කටයුතු කරන්නේ. සදහවත්නි බෞද්ධ මාධ්‍යාලය ඔස්සේ නිරන්තරයෙන්ම ස්වර්ණමාලී මහාසය රජාණන් වහන්සේ අභියස සිට ඔබ වෙනුවෙන් පින්කම් අප සංනිවේදනය කිරීම සිදු කරනවා. ඉතින් අද දවසේත් මෙලෙස මේ උතුම් පින්කම බෞද්ධ ආරෝපවාහිනියෙන් බෞද්ධ ආගුවන් විදුලියෙන්
The Buddhist TV Facebook පිටුවෙන් The Buddhist TV YouTube නාලිකාවෙන් ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට හැකියාවක් පවතිනවා. අද දවසේ ඔබ අප කෙරෙහි මෙත් සිතින් කරුණාවෙන් කිරියාහාර සම්පුත්ත පූජාමය පින්කම බෙහෙවන්නේ පූජනීය දියසෙන්පුර විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තවත් සුළු මොහොතකින් මේ උතුම් පූජාවන් ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේගේ සතර වාහල් කඩෙහි තැන්පත් කිරීමෙන් අනතුරුව මේ පරිශ්‍රයේ සිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුළු මහත් ලෝකවාසී ඔබ අප හැමදිනාටම ආශිර්වාද ප්‍රාර්ථනයන් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනයන් කරමින් මේ උතුම් පින්කම පවත්වනවා ඇති. එදා දුටුගැමුණු රජතුමාගෙන් ආරම්භ කරන්නට යෙදුන එදා දුට්ටගාමිණී අපේ රජතුමායි මේ උතුම් රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ මේ මෙහිපිට ඉදිකිරීම ආරම්භ කරන්නට යෙදුනේ. දුටුගැමුණු රජතුමා දුට්ටගාමිණී අපේ රජතුමා එතුමන්ගේ ශාසනික සේවාවන්හි සිදු කරන්නට යෙදුන ඉතාම වටිනාම වූ උත්තුංගම වූ කාර්ය වන්නේ මේ ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේ මෙලෙසින් ස්ථාපිත කිරීමයි. එදා දුටුගැමුණු රජතුමා මේ උතුම් ස්වර්ණමාලී මහා චෛත්‍ය ඉදිකරන කාල වකවානුවේදී එතුමන් මිය පරලොව යන්නට යෙදුනත් එතුමාගේ සහෝදරයා වූ සත්තාතිස්ස රජතුමයි මේ ස්වර්ණමාලී මහා සෑයේ ඉදිරි කටයුතු නිම කරන්නට යෙදුනේ. එදායින් ආරම්භ කරන්නට යෙදුන මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේ වර්ෂ බොහෝමයක් කාලයක් මේ වනතෙක් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩවන්වන සදැහැති බොදු ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන්නට යෙදුනා. එවැනි උතුම් වන්දනීය වූ පුණ්‍ය භූමියක සිටයි මෙලෙසින් අද අප ඔබව හිමිතිරි උදැස්සරව ආමන්ත්‍රණය කරන්නේ. සදහවත්නි සුජාතා සිරුදියණිය බුදුරජාණන් වහන්සේ උදෙසා කිරිපිඩු දානය සිදු කළේ යම්සේද එහා සමානවම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් මේ උතුම් කිරියාහාර පූජාවන් මේ පිනැති දායක පිරිස අද දවසේ උදෑසන ඊයේ දවසේ මේ කටයුතු සංවිධානය කරමින් මේ දේවල් සිදු කරන්නට යෙදුනා. මේ වන විට ඓතිහාසික රුවන්වැලි මහා සෑරජනන් වහන්සේගේ සතර වාහල් කඩයන්හි පෙරහරෙන් වැඩම කරන්නට යෙදුන ඒ කිරි ආහාර පාත්‍ර තැන්පත් කිරීම සිදුවනවා. ඒ තැන්පත් කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ අප හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කරමින් කිරි ආහාර සම්බුද්ධ පූජාව සිදු කිරීමටයි කටයුතු සංවිධානය කර තිබෙන්නේ. හැමදාමත් වගේම කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ කරු සභාපති දුරන්තර අවසරයි අපට නම් සිහිපත් කරන්නට පූජනීය මොරලන්දේ වජිරචාන පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම මතයි මෙවැනි පින්කම් ලෝකවාසී ඔබ අප හැමදෙනාටම ලෝකවාසී ඔබ හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනයන් සිතසුව පිණිස සංනිවේදනය කිරීම බෞද්ධ ආපාතචාලයේ අපි සිදු කරන්නේ. එදා පරම පූජනීය නම කියන්නට අවසරයි දරණාගම කුසලතම්ම නායක මාහිමිපාණන් වහන්සේ ආරම්භ කරන්නට යෙදුන බෞද්ධ රූපවාහිනිය බෞද්ධ ගුවන් විදුලිය සෑම හිතසුව පිණිස සූවිසි පැය මුළුල්ලේම නිර්මල තථාගත ශ්‍රී සත්‍යර්පය ඔබ වෙනුවෙන් සංනිවේදනය කරනවා. ඒ වගේම ජාතියේ බෞද්ධ නාලිකාව ලෙස බෞද්ධ මාධ්‍යාලය සෑම විටකම සදැහැති බොදු ජනතාවගේ හිතසුව පිණිසම කටයුතු සිදු කරනවා. එය බෞද්ධ මාධ්‍යාලය බෞද්ධ ගුවන් විදුලිය බෞද්ධ රූපවාහිනිය නරඹන ශ්‍රවණය කරන සදැහැති ඔබ හැමදෙනාම මේ පිළිබඳව දන්නා කාරණාවක්. එය තවතවත් සනාථ කරමින් එය සත්‍යාපනය කරමිනුයි අද දවසේ මේ ආකාරයෙන් මේ උතුම් කිරි ආහාර සම්බුද්ධ පූජාමය පින්කම මෙලෙසින් ඓතිහාසික රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ අභියස සිට සෑම හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධ ගුවන් විදුලියෙන් The Buddhist TV Facebook පිටුවෙන් The Buddhist TV YouTube නාලිකාවෙන් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නේ.
සුබින්වතුනි මෙහිවිට පහළ වූ 5,12,000ක් වූ භාග්‍යවතුන් වහන්සේලා උදෙසා මේ හිමිදිරි උදැසන මේ පින්කම සිදු කරන්නටයි කටයුතු සංවිධානය වන්නේ. 5,12,000ක් වූ භාග්‍යවතුන් වහන්සේලා උදෙසා 5,12,000ක් වූ සහල්ලට දෑතින් ගණන් කොට ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවන් මෙලෙසින් පිළියෙල කරන්නට යෙදුනේ. විට සුළු මොහොතකට පෙර රුවන්වැලි මහා සෑරජනන් වහන්සේගේ ප්‍රධාන දොරටුවෙන් ගමන් ආරම්භ කරන්නට යෙදුන ඒ පෙරහර සුවඳතුම් මැත්තේ හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාවන් මැත්තේ උඩුවියන් යටින් පාවඩ උඩින් ඒ ඉතාමත් ශ්‍රද්ධාවෙන් සදැහැති පින්වත් දායක පිරිස මේ උතුම් කිරි ආහාර පාත්‍ර සෑමලුවට වැඩම කිරීම සිදු කරන්නට යෙදුනා. මේ වන විට ඒ උතුම් කිරි ආහාර පාත්‍ර ඓතිහාසික ස්වර්ණපාලී මහා සෑරජනන් වහන්සේගේ සතර වාහල් කඩයන්හි තැන්පත් කිරීම සිදු කිරීමයි මේ වන විට බෞද්ධ ආරූප හිරියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් ඔබ දැක බලා කන්නේ ශ්‍රවණය කරන්නේ. සදහවත්තේ පරම පූජනීය වූ තිලෝකුරු බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදාපිතව වැඩහිදින උතුම් රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ අභියස සිට මේ සිදු කෙරෙන කිරි ආහාර සම්පූර්ණ පූජාව බෞද්ධ රූපවා හිරියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් සජීවීව ඔබ වෙනුවෙන් කෙරෙන්නේ අද දවසේත් මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාව මෙහෙවීමට සිදු කොට වදාළ පාද නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මහත් වූ මෙත්සිතින් කිරි ආහාර සම්පූර්ණ පූජාව මෙහෙවන පින්වත් ස්වාමීන් වහන්සේ හැලුම් මහර දෙකටන බවුන්සිට මානසික සුවඳ සෙවණෙහි නිර්මාතෘ කැලණිය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අධ්‍යයන අංශයේ උපදේශක දර්ශනපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය දියසෙන්පුර විපල ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සුබින්වතුනි අද දවසේ මුළු මහත් ලෝකවාසී ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම මෙලෙසින් සංවිධානය කරන්නට යෙදුනේ රාජගිරිය විශ්වදී වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමිය ඇතුළු පින්වත් කාර්ය මණ්ඩලයේ පිරිස. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වනවා අද දවසට ජන්මදිනය සමරන පින්වත් තරිඳු ජයවර්ධන මහතාට පින්පෙර ජන්මදිනයකට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කිරීමට ඒ අරමුණ ඇතිව මේ උතුම් පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය සමාධි ශශිකලා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වන අතරින් සියලු සුවයහපත් අරමුණු එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කරනවා. හිරු කිරණ කෙවෙන් බෙහෙකත සිපකන්නා මේ හිමිතිරි උදැසන ස්වර්ණපාලී මහා සෑරජනන් වහන්සේගේ කොත් කරල්ලෙන් මේ මෙහි පිට මේ හිරු කිරණ සිපකන්නා පොහොතයි මෙලෙසින් ඔබ අප බෞද්ධ ආරෝප වාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම සමගින් ඒක රාශී වන්නේ. සේනම් මේ සූතානම මුළු පහත් ලෝකවාසී ඔබ අප හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් කිරි ආහාර සම්පූර්ණ පූජාව ආරම්භ කරන්නටයි. සදහවත්නි ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙත් සිතින් අද කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම මෙහෙවන පින්වත් ස්වාමීන් වහන්සේ හැලුම් මහර දෙකටන බවුන්සෙත් මානසික සුවසෙවණෙහි නිර්මාතෘ කැලණිය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ
භාවනා අංශයේ උපදේශක දර්ශනපති කර්මස්ථානාචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජ්‍යපාද දියසෙන්පුර විමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව සාදු නාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. රාජගිරිය විශ්වදී වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමිය ඇතුළු පින්වත් කාර්ය මණ්ඩලයේ පිරිසගේ සදැහැති සංවිධාන ශක්තියෙන් පින්වත් තරිඳු ජයවර්ධන මහතාගේ පින්බර ජන්මදිනයට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කරමින් අද දවසේ වෛද්‍ය සමාධි ශශිකලා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි මේ උතුම් පින්කමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. සේනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා ඔබ අප කෙරෙහි පහත් වූ මෙත් සිතින් කරුණාවෙන් උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම පවත්වා වදාරන ලෙසට සාදු 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 අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. මේ මහා භද්‍ර කල්පෙහි පහළ වුණු කොණාගම කකුසඳ කාශ්‍යප ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමාපත්සුවේහි වැඩ සිට අපරාජිත සුද්ධ භූමියක් වුණු අපමණ ශ්‍රද්ධා අධ්‍යාසයෙන් ගොඩනගන්නට යෙදුන මේ මිහි පිට තියෙන ලෝක පූජිත රාජ පූජිත ස්වර්ණමාලී මහා සෑස් අභියස සිදු කරන මේ උත්තම සර්වඥ ධාතු පූජාවේ අනන්ත ආශිර්වාද බලයෙන් පින්වත් ඔබ සියලු දෙනාටම හැම යහපතක්ම සැනසීමක්ම උදා වේවා. මෙසේ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ක්ෂීර පායාස පූජාව පැවැත්වීමට මත්තෙන් සියලු දෙනාම নমස්කාරය කියන්ට සීල සම්පත්තිෙහි පිහිටන්ට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආමෙන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණය සහිත වූ මේ තිසරණය සහිත වූ ආජීව අට්ඨමක සීලය ආජීව අට්ඨමක සීලය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිස හේතු වේවා. හේතු වේවා. ඉසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදීන සම්පාදේත. බන්තේ සාදු සාදු සාදු. ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා සුවසේ දෙවුනා බමුන් මිනිසුන් ඇතුළු ලෝක ප්‍රජාවගේ නිබඳව වන්දන මානන ලබමින් විරාජමාන වන ඓතිහාසික අනුරපුර මහා මේඝවනයේ ස්ථාපිත රාජපූජිත ස්වර්ණමාලී මහා සෑරදුන්ගේ පිහිට ආරක්ෂාව හැම දිනාටම මේ හිමිදිරියේම ලැබේවා කියලා මුළු හදින්ම ප්‍රාර්ථනා කරමින් වර්තමානයේ අටමස්ථානාධීශ්වර ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් මට අවසරයි නම කියන්ට පරම පූජනීය අපේ හිතාදර ඊතන වැටුණු වැවේ ඥානතිලකාභිධාන නායක මාහිමියන් වහන්සේ වරප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගරු කටයුතු මෑණියන් වහන්සේලා ප්‍රධාන අද දවසේ මේ උතුම් සාරාණීය සීරපායාස පූජාවෙහි පින්බර දායකත්වයෙන් කටයුතු කරන රාජගිරිය විශ්වදී වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සමාධි සසිකලා මහත්මනිය දියනිවරු දෙපළ ඇතුළු විශේෂයෙන් අපේ ස්වේරා ස්වාභී දියනිවරු ඇතුළු මේ පින්වත් පිරිස අද දවසේ මෙවැනි උතුම් සාරාණීය මහා පින්කමක් සංවිධානය කරගත්තේ පින්වත් හරිඳු ජයවර්ධන මහත්මාණන්ගේ පින්බර ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කිරීම එතුමන්ගේ දයාබර පියාණන් වන අනුර ජයවර්ධන පියාණන් රමණී ජයවර්ධන මව්තුමිය ඒ වගේම අපේ වෛද්‍යතුමියගේ දයාබර මෑණියන් වන දයානී හේරත් මව්තුමියට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ඒ වගේම ජූලි මාසේ 27 වෙනි දිනට යෙදෙන ජන්මදිනය සමරන ප්‍රියංග දමයන්ත ගී කියනගේ මහත්මාට සහ ලලනී ගී කියනගේ මහත්මනියට සෙත් ප්‍රාර්ථනා කිරීම සමන්මලී පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සමට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ කීරපායාස දාණය අපේ නිවේදක පුතණුවන් මතක් කළා වගේ 512000ක් හාල්ලට ඊටාම ශ්‍රද්ධා අධ්‍යාසයෙන් සියතින් ගණන් කරලා ඊ타ත්ම සදහසිත උපදවන ආකාරයට මේ කීරපායාස දාණය සකස් කරගන්නට විශේෂයෙන්ම තැඹිලි වතුරෙන් සෝදලා එලකිරින් මේ කිරි ආහාර දානයේ පිස සදුන්දර කුරුඳුදර ආදී මේ සුවඳ දර වලින් මේ කිරි ආහාර දානය සකස් කරලා ගිතෙල් මී පැණි පළතුරු අෂ්ටපාන ගිලන්පස ඊටාම සක්කච්ඡන්දානන්දේති සකස් කරලා ඖෂධීය කැඳ වර්ග ආදී සකස් කරලා පාවඩ මතින් සද්ද පූජාවන් සිද්ධ කරලා සුවඳ දූපයන්ගේ සුවඳ
විහිදුවමින් මේ උතුම් පිම්බිම ඒකාලෝක කරමින් සදහැසිත උපදවන ආකාරයට මේ වෙලාවේ මේ පුදබිම වන්දනා කරන මිනිසුන් දෙවියන් නාබමුන් සහිත මේ ලෝක සත්වයාගේම සාදුනාද මැද්දේ ගරු බුහුමන් මැද්දේ සදහැතියන්ගේ ශ්‍රද්ධාව උපදවන ආකාරයට වඩමවා මේ රාජ පූජිත ලෝක පූජිත උත්තම වූ ස්වර්ණමාලී මහා සය අභිමුඛයේදී තැන්පත් කරන්ට යෙදුණා. මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කොණ්ඩඤ්ඤ කකුසඳ කෝණාගමන ගෞතම කියන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමාපත්සුවෙන් වැඩ සිටිය මේ උතුම් ඓතිහාසික සෑරදුන් අභියසදී තැන්පත් කරන්ට යෙදුණා. ඉතින් මේ සඳහා නේක විද උපකාර කරපු පින්නතුන්ලා අතර විශේෂයෙන් විසදී වෛද්‍ය මධ්‍යස්ථානයේ කල්යාණ මිත්‍ර පිරිස, ඒ වගේම අපේ මේ සඳහා දායකත්වයේ ලබා දුන්න ශ්‍රම දායකත්වයේ සියලු කීරපායාස දානේ පූජා කිරීම ආදී සියලු කටයුතු සංවිධානය කරන්නට යෙදුන පින්වත් මොරින් ජූලියා මහත්මනිය, ප්‍රියන්ත සුගීත් කුමාර මහත්මයා ඇතුළු ඒ සම්බන්ධ වෙච්ච පිරිසටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් විශේෂයෙන් මේ ස්ථානයේ පිළියෙල කර ගැනීම සඳහා උපකාර වුණු ගුවන් හමුදාවේ සේවය කර නිරෝෂණ තිලකර ගුණතිලක මහත්මාණන්, පොලිස් සේවයේ රාජකාරී කරන නිහාල් ජයසේන මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාටමත් ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටමත් මේ වෙලාවේ අපව නරඹන ඥානනය කරන සුහසක් වූ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ හැම දිනාටමත් මේ උත්තම පූජාව මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිදු කරන ලබන මේ ජීවමාන සම්මා සම්බුද්ධ පූජාවේ අනන්ත ආශිර්වාද බලයෙන් ජීවමාන බුදු බලයෙන් බුදු පිහිටෙන් අපේ තරිඳු ජයවර්ධන මහත්මයාට නිදුක් නිරෝගී භාවයෙන් යුතු ඒ කායික මානසික සුවයෙන් යුතු පින්බර ජන්මදිනයක්ම වේවා කියලා අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා. මහා සෑයේ පිහිටෙන් ඉදිරි කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දියනිවරු දෙපළකේ අධ්‍යාපන කටයුතු අපේ වෛද්‍ය සසිකලා මහත්මනිය සිද්ධ කරන වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු මේ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේම සියලු අභිවෘද්ධිය සැලසේවා. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ රැකී ආරක්ෂා කරන ඔබ හැම දෙනාගේම ඒ වගේම තබන පියවර අප්පාසාම හෙළන හුස්ම රැල්ල අප්පාසාම සියලු දෙනාටම සියලු යහපත සැනසීම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දයට බොදුණු නාලිකාවක් දානය කරලා ජීවිත යථාර්ථයේ පසක් කරමින් ඔබ අප සියලු දෙනාටම සුවිසි පැය මුළුල්ලෙහි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බොදුණු නාලිකාවක් නිර්මාණය කරලා අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි පිරූ පාරමිතා අතරට මේ කුසලය දෙකතු වේවා. ඔබ වහන්සේ පතන බෝධියකින් අමා නිවනින්ම සනසීමටපත් වේවා. වර්තමානයේ බොදුණු නාලිකාවේ නායකත්වයේ දරන අපේ හිතාදර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ වැඩසටහන අධ්‍යක්ෂක කල්යන අලවත්තේගම පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් හෘදයාංගම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් රාජ පූජිත ලෝක පූජිත මේ උතුම් මහා සෑ මළුවේ ඉඳලා අපි සියලු දෙනාම එකට උතුම් සර්වඥ ධාතු පූජාව පවත්වමු. මාත් එකට ගාථාවන් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම නමෝ තේ පුරිසාතුල්‍ය නමෝ තේ පුරිසා සබ ආජඤ්ඤ පුරිසෝත්තම පුරිසෝ අසම පුරිසෝ ශ්‍රේෂ්ඨ පුරිසෝ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපි එකට කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාත්තේ සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්තේපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං ආසයා නුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරයේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේහි බුද්ධ ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි. සාදු සාදු සාදු. මින්න මුග්ගප්පමානේන බින්න තණ්ඩුල සන්නේබා මහන්තා මජ්ජිමා චේව කුද්දකා සාස පූපමා වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පටිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝව සබ්බාරේ විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං පඨමං බෝධිපල්ලං කන්දුතියංච අනෙම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජ පාලංච මුචලින්දේන චට්ටමං
සත්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං සුපතිට්ඨිත රට් අනුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාක බවං සුබමේඝ වනම්බර මේඝ නිබං ජය බෝධිමහං පනමාමි වරං බුද්ධං ධම්මං ච සංඝං සුගත තනුභවා ධාතුයෝ ධාතු ගබ්බේ ලංකායන් ජම්බුදීපේ තිදස පුරවරේ නාගලෝකේ චතූපේ සබ්බේ බුද්දස්ස බිම්බේ සකල දස දිසේ කේසලෝ මාදි ධාතුං වන්දේ සබ්බේපි බුද්ධං දස බල තනුජං බෝධි චේතියං සිරසානමාමි සයින්සු යස්මින් සුගතස්ස ධාතුං නිම්මාය රන්සුංජල බුද්ධරෝපං සන්නමාලේති පතීත නාමං වන්දා මහං තෝප වරං මහංගං නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධ තේලප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඊතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරේ පාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පොප්පම්මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මදුරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තමං අදේවාසේතුනෝ බන්තේ උන්හෝදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදේවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදේවාසේ තුනෝ බන්තේ කීරපායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදේවාසේ තුනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදේවාසේ තුනෝ බන්තේ තාම්බෝලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදේවාසේ තුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාත්මින්ද අරිහත් ඵල සමාපත්තියෙන්
නැගී සිටියාත්මෙන්ද මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාත්මෙන් වැඩ සිටින්නා වූ දෙතිසක් මහා පුරිස ලක්ෂණයෙන්ද 80ක් අනුව්‍යංජන ලක්ෂණයෙන්ද ව්‍යාම ප්‍රභාවයෙන්ද සවනක් ගන බුදු රස්මාලාවෙන්ද හිරු මඩලක් මෙන් බබලන්නා වූ දේවාති දේවෝ සක්‍රාති සක්‍රෝ දස බලධාරේයෝ කරුණා නිදානෝ සමන්ත භද්‍රෝ අසමෝ අසම සමෝ ත්‍රිලෝක තිලකෝ ත්‍රිලෝක තිලකෝ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට යෝග්‍යෝ මගේම බුදු පියාණන්ෝ මගේම බුදු මෑණියන්ෝ තුල්ලෝක වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට යෝග්‍ය අග්‍ර දක්ෂිනාර්ය භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා දෙවුනා බමුන්ගේ මිනිසුන්ගේ නිබද පූජා සත්කාර ලැබමින් මේ මිහිතලයේ අපරාජිත සුද්ධ භූමිය රාජ පූජිත ලෝක පූජිත මේ උත්තම ධාතුන් වහන්සේලා දරා මේ මිහි කතයේ වැඩ සිටින්නා වූ සන්නමාලී මහා සෑරදුන් වහන්සේගේ වැඩ සිටින්නා වූ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාට මේ සියලු පූජාව පූජා කරනවා පූජාම වේවා පූජාම වේවා සාදු 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 මේ සියලු පූජාව නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත මිදීම පතා සියලු සනසීම පතා පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු 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 ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සම්බදා දුක්ඛ රෝග භය වේරා සුඛා සබ්බේ උපද්දවා අනේක අන්තරායාපි විනස්සන්තු තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං උද්දීච අසවා සත වස්සාච ආයෝච ජීව සිද්ධි භවන්තු තේ සාදු 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 අද දවසේ පින්බර ජන්මදිනයේ සමරන තරිඳු ජයවර්ධන මහත්මයාණනි ඔබතුමාගේ ජන්මදිනයේ ඊ타ත්ම පින්බරයි ඓතිහාසික ලෝක පූජිත මේ උතුම් සෑරදුන් වහන්සේ අභිමුඛව මෙවැනි කීරපායාස පූජාවක් සිද්ධ කරලා මේ විදිහට ආශිර්වාද ලබන්න ඔබතුමා පින්වන්ත වුණා. ඔබතුමාට අපි ආශිර්වාද කරනවා මහා සෑහ පිහිටෙන් මහ බෝ පිහිටෙන් සතර දලදාවන්ගේ පිහිටෙන් ඒ වගේම ශ්‍රීපාද පත්මේ අනන්ත බුදු බලයෙන් නිදුක් නිරෝගී භාවයම ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමා වගේ පුත්‍ර රත්නයක් මෙලොවට බිහි කරන්න මව් කුස දානය කරපු දයාබර මෑණියන් රමණී ජයවර්ධන මව්තුමිය වෙහෙස මහන්සි වෙලා දහඩිය කඳුළු හලලා
අපේ ආරක්ෂකයා, අපේ පෝෂකයා, අපේ දයාබර තාත්තා අනුර ජයවර්ධන පියාණන්ටත් අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා සේරසෙන් ආශිර්වාද කරන අතර මේ සියලු කාරණා සිදු කරලා දෙන්න වෛද්‍ය සමාධි සසිකලා මහත්මනිය ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම් සංවිධානය කරන්නේ. ඔබට මතක ඇති අපේ නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂකයන්ට අපි විශ්වදී සුසමාහිත සතිපට්ඨාන ස්වාමය නැත්නම් රාත්‍රිය මේ ස්ථානයේදී පැවැත්තුවා. එදා ලක්ෂ 3කට වඩා සදහැවතුන් පිරිසක් එළි වෙනකන් සතිපට්ඨානය සිත්ති දරාගනේ කුසලයේ සිද්ධ කරේ මේ විශ්ව බල ඇති විශ්ව කේන්ද්‍රීය වූ මේ සුද්ධ භූමියේ ඉඳලා ඒ සඳහාද දායකත්වයේ ලැබුවේ අපේ වෛද්‍ය සමාධි සසිකලා මහත්මනිය බව මේ නරඹන ශ්‍රාවකයෝ ඇත්තෝ දන්නවා. ඉතින් ඒ නිසා එවැනි මහා උතුම් කුසල ධර්මයන් සඳහා කවදාත් යොමු වෙන ඔබතුමියටත් ඒ වගේම දියණිවරු දෙපළ සඳහාද අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අපේ ස්වේරා දියණිය ඒ වගේ ස්වාභි දියණියටත් නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරන අතර දයාබර මෞතුමිය දයානී හේරත් මෞතුමියනි ඔබතුමියටත් නිදුක් නිරෝගී භාවයේ සලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර ජූලි මාසේ 27 වෙනි දිනට ජන්මදිනයේදීලා තියෙන ප්‍රියංග මහත්මයා ලලනී මහත්මනිය ඇතුළු පවුලේ සමටත් ඒ වගේම සමන්මලී පෙරේරා මහත්මනිය ඇතුළු පවුලේ සමටත් මේ උතුම් ශීරපායාස පූජාව මේ විදිහට සංවිධානය කරලා ඊ타ම අත්‍යාලංකාරයෙන් පෙරහැරකින් පාවඩ මතින් ශබ්ද පූජා මැද්දේ දෙවුනා බමුන් සාදුකාර පවත්වන මේ හිමිදිරියේ වඩමුවා තැම්පත් කරන්ට පිළියෙල කරන්ට උපකාර වුණු අපි සිහිපත් කරන්ට ඕනේ විශේෂයෙන් එතුමිය බොහෝමත්ම පින්දහම් කරන මහත්මනියක් මොරින් ජූලියා මහත්මනිය ඒ වගේම ප්‍රියන්ත සුගීත් කුමාර මහත්මයා ඇතුළු පිරිස ඊටාම සදහැ සිතින් මේ සඳහා එකතු වුණා. ඒ වගේම මීට මත්තෙන් සහල්ලට ගණන් කිරීම සඳහා මේ සඳහා සංවිධානය කටයුතු කරන්නට උපකාර කරපු සෑම දෙනාටමත් නිවසේ ඉඳලා අපව නරඹන ඥානනය කරන ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ හැම දෙනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරන අතර ගුවන් හමුදාවේ රාජකාරියේ නියතු නිරෝෂණ ගුණතිලක මහත්මයා ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාර්යයේ නියතු නිහාල් ජයසේන මහත්මයා ඇතුළු නේක විද උපකාර කරපු සමටත් ඒ වගේම මෙවැනි උතුම් පින්කමක් කරන්න මහසෑයේ බාරකාරත්වයේ දරන අපේ වර්තමානයේ අටමස්ථානාධීශවර ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් මට අවසරයි නම කියන්න මගේ සදාදර කල්යාණ මිත්‍රවර අතිපූජනීය ඊතන වැටණු වැවේ ඥානතිලක නායක මාහිමියන් වහන්සේ ඇතුළු මේ වැඩමවා වැඩ සිටින ස්වාමින් වහන්සේලා මෑණියන් වහන්සේලා ඇතුළු සියලුම දෙනා වහන්සේලාටත් ඒ වගේම විශේෂයෙන් බෞද්ධ නාලිකාව එදා විශ්වදී සුසමාහිත සතිපට්ඨාන රාත්‍රිය ලොවට දානය කළා වගේ මේ අවස්ථාවෙත් මේ රාජපූජිත ලෝක පූජිත උතුම් පින්බිමේ ඉඳලා ඔබගේ දෙසවන් වලට ඔබගේ සවන්පත් අතරට මේ උතුම් ස්වර්ණමාලී මහසෑව දකින්න සලසලා මේ උතුම් පූජාව මුළු හදින්ම අනුමෝදන් වෙන්න අවස්ථාව සලසලා දුන්න. දයේ බොදුනු නාලිකාව බිහි කොට වදාළ පරම පූජනීය අපේ දරණාගම කුසල ධම්ම මාහිමියන් වහන්සේටත් කෘතවේදී පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින් වර්තමානයේ මෙහි නායකත්වයේ දරන අපේ හිතාදර පූජනීය වොරලන්දේ වජිරඥාන සාමින්ද්‍රයන්න් වහන්සේටද සෙත් ප්‍රාර්ථනා කරමින් කල්යාණ පුතණුවන් ඇතුළු කාර්ය මණ්ඩලය අපේ දයාබර සහෘද මාධ්‍යවේදී කණ්ඩායමටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් සෑමලුවේ සිට අපි මේ උතුම් පූජාවෙන් සමුගන් අතර උපයාගත් උතුම් ආධ්‍යාත්මික කුසලය මෙසේ ප්‍රාර්ථනාවන් ඇති කරගමු. මේ උත්තම කුසලය ඔබ අප සියලු දෙනාටම ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සියලුම කෙලෙස් නැසලා මේ ගෞතම බුද්ධ ශාසනයේ මුතුන් නිවනින් නිවීමටම හේතු වාසනා වේවා. සක් දෙවිඳු ගටිකාර දිව්‍ය රාජයා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සතර වරන් දේව මහ රජවරු සුමන සමන් දිව්‍ය රාජයා
ආකාශ භූමාට සියලුම ශාසනාරක්ෂක ලෝකපාලක සියලුම දිව්‍ය රාජ සමූහයා දිවැසින් දැක බලා සාදුකාර පවත්තමින් අනුමෝදන් කරගනිත්වා. මගේ බුද්ධ ශාසනයේ රහඳ පවතින තාක් කල් ආරක්ෂා කරත්වා. වර්තමානයේ ස්වාමින් වහන්සේලාට අපහාස උපහාස කරන විවේචනය කරන ගරහන හැම දිනාටම අපි මෛත්‍රියෙන් සෙත් පතනවා. ඒ ඇත්තන්ට පාපකාරී සිතුවිලි බැහැර වෙලා ශාසනික ශ්‍රද්ධාවම ඇති වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ගේ දේව කරුණාව පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය අපේ තරිඳු මහත්මයාට සසිකලා වෛද්‍යතුමිය දියණිවරු ඇතුළු අපේ සියලු දෙනාටම සලසේවායි ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ඉන් අනතුරු අපේ අපවත්තේ වදාළ පරම පූජනීය මට අවසරයි දරණාගම කුසල ධම්ම මාහිමියන් වහන්සේ වැඩ සිටින කාලේ උන්වහන්සේ රජදරුවන්ට ඉඳලා පින් අනුමෝදන් කළා. ඒ ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව සලසා දෙමින් මේ උතුම් පූජාවෙන් අපි සමුගන්නවා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසන චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. සමට මහා සෑ පිහිට ලැබේවා. සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය ආනුමෝදනාව සිදු කිරීමට ප්‍රථම පින්වත් දායක පිරිසට බයිදාමත් ගෞරවණීය ආරාධනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කිරීමට සදහවත්නි ඔබ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෙත් සිතින් මේ උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාමය පින්කම මෙහෙයවා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ හැලුම් මහර දෙකටන බවුන්සෙත් මානසික සුසුවන්හි නිර්මාතෘ කැලණිය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අධ්‍යනාංශයේ උපදේශක දර්ශනපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අවසරයි පූජ්‍යපාද දියසෙන්පුර විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. තවත් চিරාත් කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙවර කිරීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව උන්වහන්සේට සැලසේවායි අපි හැමදෙනාම එක්ව සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නි පින්වත් තරිඳු ජයවර්ධන මහතාගේ පින්බර ජන්මදිනයට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වෛද්‍ය සමාධි ශශිකලා මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මෙතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාව මෙලෙසින් බෞද්ධ ආරෝපවාහිනියෙන් එහා සමගාමීව බෞද්ධ ආගුවන් විදුලියෙන් මුළු මහත් ලෝකවාසී ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස සංනිවේදනය කරන්නට සදැහැති දායකත්වයේගෙන කටයුතු කරේ. සේනම් ඓතිහාසික රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ අභියස සිට උතුම් කිරි ආහාර සම්පූර්ණ පූජාවේ පින්කම මෙලෙසින් නිමාවට පත් කරන්නයි අපි සූදානම් වන්නේ. ඒ වගේම එළඹෙන 27 වෙනිදා පස්වරු 5:30 සිට රාත්‍රී 8:30 දක්වා මේ පින්බිමේ සිටම ඔබ වෙනුවෙන් ධර්මානුශාසනා මාලාවක් බෞද්ධ ආරෝපවාහිනියෙන් බෞද්ධ ආගුවන් විදුලියෙන් ගෙන ඒමට සියලු කටයුතු සූදානම්. ඒ බව ඔබ මේ වන විටත් දැනුවත් පූර්ව ප්‍රචාරණ කටයුතුවින්. එසේනම් බෙසූතානම පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේ මුළු මහත් ලෝකවාසී ඔබ අප හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනයන් සිදු කරමින් සිදු කරන පුණ්‍යානුමෝදනාව සිදු කරන්නටයි. ඔබ හැම දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි. මාකාරයෙන් දැස් කරගත්තා වූ සියලු පින් මේ රටේ 30 වසරක් පැවතුණු අවාසනාවන්ත යුද්ධයෙන් ත්‍ස්තවාදයෙන් අපේ රට ගලවා ගන්නට ගොස් මුදවා ගන්නට ගොස් රට නිදහස් කර ගන්නට ගොස් යුද බිමේදී සටන් වැද මිය ගිය සියලුම වීරෝධාර රණවිරුවන් අපි මේ අවස්ථාවේ ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතු වෙනවා.
තින් පින්වතුනි එදා අපේ රටේ තිබුණු බිහිසුණු తত্ত্বය මේ අද ඉන්න සමහර අයට අද අමතක වුණත් කෘතවේදී ජනතාව කවදාවත් අමතක කරගන්නේ නැහැ ඒ උදාර රණවිරුවන්. විශේෂයෙන් පින්වතුනි අපේ රටේ ජනතාව මරණ බයින් ජීවත් වුණේ. දරුවෙකුට පාසලට යන්න බැරුව දෙමව්පියෝ පාසල් මුර කිරුවා. ඒ වගේම සේවා ස්ථානයට රැකියාවට ගිහින් ඉනතුරු බිරිඳ මහා ගින්නකින් ජීවත් වුණේ. ස්වාමියා භාර්යාව රැකියාවට ගිහින් නැවත ගෙදර එයිද නැද්ද කියන විශ්වාසය නැහැ. ඉතින් මේ විදිහේ භයානක බිහිසුණු තත්ත්වයක් තිබෙන උතුරු නැගෙනහිර ජනතාව බංකරවල මහ කැලෑවල රාත්‍රී ගත කෙනේ දරුවෝ සමග. ඒ වගේම අපේ බෞද්ධ ලෝකයේම ගෞරවයෙන් පුදුම් ලබන උතුම් වූ ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේටද බෝමළුවද ලී මිලක් කළා ওই ත්‍ස්තවාදී. උතුම් දළදා වහන්සේ වැඩ ඉන්න දළදා මාලිගීටද පහර දුන්නා. මහා බෙන්කුව වරාය එවැගේම ගෝපලාදී සියලුම ඒ ස්ථානවලට කළ විනාශයන් මේ රටේ ජනතාව දන්නවා. ඉතින් මේ බඳු මහා ගින්නකින් මේ රට ගිනිගෙන තිබුණු වෙලාවේ ඒ හමුදා නායකයෝ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සිවිල් ආරක්ෂක අංශවල සෑම දෙනාම මහා උදාර කැපවීමකින් මේ රට රැකගත්තා. ඒ ත්‍ස්තවාදී අවසන් කළා. ඒ ත්‍ස්තවාදීදී රටදය සසුන විනුවෙන් දිවි පිදුවා වූ සියලුම රණවිරුවන්ට මේ පින් ලැබේවා. මේ ජල ගෙලීමෙන් නායයන් වලින් ජීවිතක්ෂයට පත් වුණු අපේ සියලුම ආසරණ ජනතාවටද මේ පින් ලැබේවා. ඒ හැම දිනෙම සැපයින් සැපයට පත් වේවා. සසර වසනාතුරු නිවන් දක්නාතුරු මේ බඳු අකල් මරණවලට පත් නොවේවා කියලා ඊයේ සිහිපත් කරගෙන පින් දෙන්න. ඉදං මී ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මී ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මී ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. එවැගේම මේ රැස් කරගත් සියලු පින් ලෝකේ ශාසනය ආරක්ෂා කරන ශාසන ආරක්ෂක ලෝකපාලක සම්මිද්දුස්තික සියලුම දිව්‍ය රාජවරු මේ පින් අනුමෝදන් වෙත්වා. මතු බුදු නිමිත් මහ බෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලු බෝධිසත්ව උතුමන් වහන්සේලාගේද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සහ ඊට පෙර බුද්ධ ශාසනවල සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මඟඵල උපදවගෙන දෙව්ලොව බඹලොව වැඩ වෙසෙන සියලු ආර්ය ශ්‍රාවක දිව්‍ය රාජ මණ්ඩලයේ ආරක්ෂාව ආශිර්වාදී මේ හැම දිනාටම ලැබේවා. එවැගේම බුදුරජාණන් වහන්සේගෙන් බණ ආසා බුද්ධෝපස්ථාන කොට සෝවාන් ඵලී පිහිටිය දෙදෙව්ලොවට අධිපති සක්දිවිඳුන් දසරාජ්‍ය විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දිව්‍ය රාජයන් වහන්සේලා ශ්‍රී විශ්ව දිව්‍ය රාජයන් වහන්සේ කතරගම දිව්‍ය රාජයන් වහන්සේ ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍ය රාජයන් වහන්සේ දේවතා බණ්ඩාර දෙඩමුඩ දිව්‍ය රාජයන් වහන්සේ ගම්භාර සූනියම් දිව්‍ය රාජයන් වහන්සේ තුළු සියලුම දිව්‍ය රාජවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සැපයින් සැපයට පත් වෙත්වා. මේ කාල විපත්ති බහුල යුගයේ අපද රටද ජනතාවද ආරක්ෂා කරත්වා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. පින්දිනවා 80 70 දශකවල ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍රව වැඩ සිටිය බෝධි පූජාව තුළින් මේ රටේ ජනතාව ඒ බෝධිසත්ව ගුණෝපීත අපවත් වදාළ පූජනීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේටද ධර්ම දූතයන් වහන්සේ නමක් සිටියේ මහත් ලෝක ශාසනික සේවාවක් කළ මේ විහාරස්ථානයේ
විහාරාධිපතිව වැඩ සිටියා වූ ඒ අතිපූජනීය පියදස්සිනායක මාහිමියන් වහන්සේටද මේ උතුම් පින් ලැබේවා. මේ ස්ථානාදී ගෘහිතේ සියලුම දිව්‍ය රාජවරු මේ පින් භාරගෙන මේ පින් අනුමෝදන්වා පත් ශාසනයත් ආරක්ෂා කරත්වා. මේ සෑම දිනාටම දෙවියන්ගේ දෙහිමි රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය සිත සාන්තිය සලසා දෙත්වා කියලා දෙවියන්ට පින් දෙන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපවත් වී වදාළ මහා විහාර වංශික ශාමෝපාලි මහා නිකාය අස්කිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක පදවී හිබ වූ අප ගුරු දේවෝත්තම අග්ග මහා පඬිත උඩුගම ශ්‍රී බුද්ධ රක්කිතාභිධාන මහා නායක මාහිමියන් වහන්සේටද මේ පින් ලැබේවා. උන්වහන්සේගේ ද පිහිට ආශිර්වාදය අප හැමට ලැබේවා. උන්වහන්සේ පැතූ බෝධිඥානයකින් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා අපි ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා පින් දෙනවා. සියලුම ජනතාවට තුනුරුවන්ගේ ආශිර්වාද බල මහිමයෙන් ඒ සෑම දිනාටම සරු ආරක්ෂාව සැලසේවා. තුනුරුවන්ගේ පිහිටින් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සියලු සැනසීම ඇති වේවා. සරු ආරක්ෂාව සැලසේවා. සියලු විපත් කරදර දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සෙත් පතනවා. ඉතින් විශේෂයෙන් පින්නතුනි අපේ පුරාණ කාලේ ඉඳලා තියෙන චාරිත්‍ර තමයි අපේ මුතුන් මිත්තෝ රජදරුවන් පවා අනුගමනය කරපු සිරිත් තමයි රටට ජාතියට විපත්ති පැමුණුණු අවස්ථාවල තුනුරුවන්ගේ ගුණ සිහි කරගෙන ආගමික වතාවත් වල යෙදුණා. අපේ පැරණි රජවරු රටට විපත්ති පැමුණුනහම පෙහෙවස් සමාදන් වුණා. බුද්ධ වන්දනාදී පැවැත්වුවා. මහා සංඝරුවනේ ආශිර්වාදය ලබාගෙන මගේ රටට ජනතාවට මේ පැමිණිලා තියෙන සියලු විපත් කරදර දුරු වේවා කියලා පින්තුනි රට ජනතාව වෙනුවෙන් සිත සාන්තිය ප්‍රාර්ථනා කළා. අපි මුතුන් මිත්තෝ වැඩිහිටියෝ රජදරුවෝ ඒක අපේ සංස්කෘතියේ තිබිච්ච උදාර ගුණයක්. පුරාණේ අපි මුතුන් මිත්තෝ මේ විදිහේ උතුම් මේ විදිහේ දුක්ඛිත අවස්ථාවල විපත්තිකර අවස්ථාවල මේ වගේ ආගමික වතාවත් වල යෙදিলা තමන්ටත් රටටත් ජාතියටත් සිත සාන්තිය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඉතින් හැමදාම අපි මේ උතුම් පින්කම සිද්ධ කරලා විශේෂයෙන් අපේ රජදරුවෝ සිහි කරලා පින් දෙනවා. ඒ පෙර රජදරුවන්ට පින් සිදුවෙන්න තමයි අපේ රට රැකුනේ. මේ බුද්ධ ශාසනය ආරක්ෂා වුණේ. විශේෂයෙන් පින්වතුනි මේ රටට බුද්ධ ශාසනය දායාද කළ ධර්මාශෝක මහාධිරාජයා ප්‍රධාන බුද්ධ ශාසනයේ ලක්දිව චිරස්ථායි කළ දෙවෙනි පේතිස් මහරජතුමාණන් ප්‍රධාන අනුරාධපුර යුගයේ රජකම් කළ සියලුම සිංහල රජදරුවෝද පොළොන්නරුව දඹදිවිය යාපහුව කුරුණෑගල ගම්පල කෝට්ටේ මහනුවර ආදී යුගවල මේ රට පාලනය කරමින් බුද්ධ ශාසනයේ ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන දිවි දෙවිනි කොට බුදු සසුන ආරක්ෂා කළ ඒ ශ්‍රේෂ්ඨ වීරෝදාන සදහෙති සියලු රජදරුවෝ මේ පින් අනුමෝදන් විත්වා. ඒ අය සැපයින් සැපයටම පත් වේවා. විශේෂයෙන් අපේ රටට ජාතියට බුද්ධ ශාසනයට විශාලම විපත විනාශය විදේශ ආක්‍රමණයේ සිදු වුණු අවස්ථාවේදී එදා මේ රට රැක ගන්නට රෝහණ දේශයේ උපත ලැබලා
තම මේනියන් වහන්සේ වුණු විහාර මහා දේවියගේ උපදෙස් ලබාගෙන මහා රහතන් වහන්සේලාගේ ආශිර්වාදයේ තිව දහස් සංඛ්‍යාත වීරෝධාර බල සේනාවන් රැස් කරගෙන දසමහ යෝධයන් ප්‍රධාන සේනාංක පිරිවරාගෙන එදා දුටුගැමුණු මහරජතුමාණන් රෝහණ දේශේ ඉඳලා රජරට දක්වාම ගමන් කරමින් මහා සටන් ගණනාවක් කරලා මේ රට රැකගත්තා. මේ ජාතිය ආරක්ෂා කළා. බුද්ධ ශාසනය රැක දුන්නා. ඉතින් ඒ වගේ මේතුමා රට එක්සේසත් කළා. රට එක්සේසත් කරලා දුටුගැමුණු රජතුමා පළමුවෙන්ම කළේ බුද්ධ ශාසනය චිරස්ථායි කිරීමයි. ඒ සඳහා තමයි මිරිසවැටි චෛත්‍ය රාජයන් වහන්සේ ඉදි කළේ. නව මහල් ලෝවා මහා ප්‍රාසාදී ඉදි කරලා ලක්ෂයක් රහතන් වහන්සේලාට ඉන්ට සැලැස්සුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රෝණයක් සරුවඥ ධාතුන් වහන්සේලා නිදන් කොට උතුම් වූ ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ ද ඉදි කරන්ට යෙදුණා. එදා ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේගේ ධාතු නිධානය සිදු කරන දවසේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානී පරිදි දඹදිව තලයේ වැඩ සිටිය සියලුම මහරහතන් වහන්සේලා ශ්‍රී ලංකාද්වීපයට 이르දි බලයෙන් අහසින් වැඩියා. ලෝකේ සියලු බෞද්ධ රාජ්‍යවල වැඩ සිටිය 96 කෝටියක් මහරහතන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානී පරිදි අහසින් ලක්දිවට වැඩම කොට අහසේද පොළොවේද අතුරු සිදුරු නැතුව වැඩ ඉදිමින් දුටුගැමුණු මහරජතුමන් ප්‍රධාන ලක්වැසියන්ට සෙත් පිරිත් දේශනා කරමින් ආශිර්වාද කළා. ඒ මොහොතේ දුටුගැමුණු රජතුමා එදා සුවඳ පැනින්නා සක්දිවිඳුම්මින් සැරසි 40000ක් යෝධයන් පිරිවරාගෙන ඔය ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ අභිෂේක ධාතු නිධානෝත්සවයට පැමුණුණු වෙලාවේ 96 කෝටියක් මහා රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයේ දරු ත්‍රිපිටකධාරී මහා 이르දිමත් ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ සරුවඥ ධාතුන් වහන්සේලා තැන්පත් වුණු දා කරඬුව දුටුගැමුණු මහරජතුමාගේ හිස මත තැබුවා. ඒ මොහොතේ බුද්ධ අධිෂ්ඨානී පරිදි මේ සරුවඥ ධාතු කරඬුව අහසට පැන නැගී නිර්මිත බුදුරුවක් මවාගෙන සවනක් ගන බුදුරැස් මිහිදූමින් යමා මහ පෙළහැර පාන්ට යෙදුණා. ඒ අසිරිමත් ප්‍රාතිහාර්ය දැකලා දුටුගැමුණු රජතුමා ස්වාමීනි මං අද ඔබ වහන්සේ සියසින් දුටුවා. මම ඔබ වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත බුද්ධ කාය දැක්කා. මේ අසිරිමත් යමා මහ පෙළහැර මා දුටුවා. මම ඔබ වහන්සේට මගේ ලංකා රාජ්‍යයේම පූජා කරනවා. පූජා වේවා කියලා දුටුගැමුණු රජතුමා 3 වතාවක් මේ රට බුද්ධ ශාසනයට පූජා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ රජවරු මේ රට පාලනය කළා. පින්තුනි තුමා 96 කෝටියක් මහරහතුන්ගෙන් පිරිත් ඇසුවා. 96 කෝටියක් මහා රහතන් වහන්සේලාට දින 7ක් දන් දුන්නා. එයින් පේනවා අපේ රට කොච්චර ශාස්ත්‍රීයව තිබිලා තියෙනවද? ආහාර පාන සුලභව තිබිලා තියෙනවද? පුණ්‍යවන්ත රජවරු රජකම් කරන කාලවල රට ශාස්ත්‍රීය වෙනවා, සෞභාග්‍යවතා වෙනවා. තින් පින්වතුනි එලෙසින් මහා පින්කම් කරගෙන ඊතුමා මරණින් පසු තුසිත දෙව්ලොව දුටුගැමුණු නාමයෙන් මහේශාක්‍ය දිව්‍ය රාජයක උපත ලැබුවා. දෙව්ලොව වැඩවසන දුටුගැමුණු දිව්‍ය රාජයන් වහන්සේට අප මේ පින් අනුමෝදන් කරනවා. මේ පුණ්‍යානුමෝදනාව මේ පින් අනුමෝදන්ව දුටුගැමුණු මහා රජතුමන් දිව්‍ය රාජයන් වහන්සේ අපේ රට දෙස බලා මේ රටට පැමිණ තියෙන මේ සියලු විපත්ති දුරු කරවා මේ උතුම් බුද්ධ ශාසනයේද සිංහල ජාතියේද ඉරහඳ පවතිනාතෙක් ආරක්ෂා කර දෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් පින් දෙනවා. එවැගේම සද්ධාතිස්ස මහ රජතුමන්, මහ විජේබා, මහ පෙරකුම්බා,
වලගම්බා මහසිංහ ධාතුසේන භාතිකාභය ආදී සිංහල රාජාවලි රජකම් කළ සියලුම රජදරුවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අද දේවත්වයට පත්ව සිටින දෙවිවරු මේ රට දෙස බලලා මේ රටේ බුදු සසුන වනසන්ට බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්නට කටයුතු කරන සියලු අධහෙමි මිත්‍යා දෘෂ්ටික සියලු දේශීය විදේශීය බලවේග මේ රටින් දුරින්ම දුරු කරවා උතුම් බුද්ධ ශාසනයේ සියලු ලෝ සතුන්ගේ හිතසුව පිණිස ආරක්ෂා කරත්වා. මේ ශටේ ජනතාවට ਸਰව ආරක්ෂාව සලසා දෙත්වා. බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාരിക ධර්මපාල බෝසතාණන් වහන්සේගේ දුරදක්නා නුවණින් දැකලා සිංහල ජාතියේ අනාගත ආරක්ෂාව සඳහා සම්බුද්ධ ශාසනයේ මතු ආරක්ෂාව සඳහා එතුමන් කළ කී දේවල් එතුමන් තෙබූ පියවර අද කල්පනා කරන බලනකොට පින්නතුනි එතුමා ජාතික වීරවරයෙකුටත් වඩා මේ රට බේරා ගන්නට පැමුණුණු මහා ශාන්තුවරයෙක් කියලා සඳහන් කරන්නට වටිනවා. අපේ රටේ ජාති පියා හිටියට සලකන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමායි. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ රටට නැවත පැමිණිලා නැවත උපත ලබලා අපේ රට රැක දෙත්වා. ඔබ වහන්සේ මතුවනාගතේ ලෝතර බුදු බව ලබත්වා. රටට ජනතාවට ਸਰව ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා. සියලු දුක් විපත් දුරු වේවා. සියලු ශාන්තිය උදාපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම මේ පින් උතුම් වූ අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.